එනවද අපිත් එක්ක කාබරංක ජූස් එකක් බොන්න? හැල ළමයි. අද මම ඔයාලට අරන් ඉන්නේ අපේ වත්තෙන් එදා කඩපු කාබරංක වලින් අපි හදපු රසම රස ජූස් එකක්. කාබරංක ජූස් එක හදනකොට මේ තියෙන දාර ටික අයින් කරගන්න එක ලොකු වැදගත් වැඩක්. මොකද ඒවා තිත්තයි. ඒව වැටෙනම ජූස් එක තිත්ත වෙනවා. ඒක නිසා අපි ඒ දාර ටික කපලා කාබරංක ටික ඔක්කොම චූටිට කපාගෙන ලුණු දෙහි සීනි ටිකක් දාගෙන මේක කලර් එක ගන්න ඕන නිසා අපි හොල්මන්ස් ටිකක් ඇඩ් කර ගන්නවා. ඒ වගේම කෝල් වතුර. දැන් අපි මේක බ්ලෙන්ඩර් කරගෙන පෙරා ගන්න ඕන ළමයි. පෙරලා තමයි ගන්න ඕනේ. එතකොට තමයි ජූස් එක රසට එන්නේ. කොහොමද රස? ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. බයි බයි.